තෙරුවන් සරණයි සියලුම දෙනාට මේ විශේෂයෙන් මේ අද දිනේ මේෂ ලග්නෙන් උපන් දරුවන්ගේ පොඩි විස්තරයක් ගැන දෙන්න ඔබට පවසන්න තමයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේෂ ලග්නෙන් උපන්නේ නම් ඔබ දරුවනේ විශේෂයෙන්ම පොඩි සටහනකුත් මම අරගෙන තමයි වාඩුනේ. ඔබගේ සම්පූර්ණ දෙයක් නොවුනත් ඔබ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇති. ඒ වගේම තමයි ඔබ සාමාන්‍යයෙන් ටිකක් මේ බෙල්ල ප්‍රදේශය චුට්ටක් දිග තියෙන තත්වයට තමයි පෙන්වන්නේ. කියන්නේ වෙන අයට වැඩි මේ නිකටත් බෙල්ලත් අතර පපුවත් ප්‍රදේශය අතර ඔබගේ මේ බෙල්ල ප්‍රදේශය ටිකක් අන් අයට වැඩිය හොඳට දිගට පෙනුමට පවතිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දික්කුණ බෙල්ලක් වගේ තමයි. ඒ වගේම ටිකක් පොකුටු කොණ්ඩයක්, ඒ වගේම රැවුලත් ඒ වගේම කොණ්ඩෙත් ටිකක් අර ගොරෝසුකමෙන් ඒ වගේම පොකුරු ගතියක් පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඇස් බැමි වුණත් ඒ ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් අර අපි ටිකක් කිව්වොත් එහෙම ඔබට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අර කඩිසර ගතිය, ඒ වගේම ඉදිරියට යන ගතිය ඔබ තුල පවතින කේන්ද්‍ර සටහනක් තමයි කේන්ද්‍ර සටහන ඔබගේ මේෂ ලග්නේ උපන්නේ නම් ඔබ. නමුත් ඔබගේ මේක පුද්ගලික පලාපලයක් නිසාවෙන් ඔබට හැකියාව තියෙනවා ඔබගේ පෞල ජ්‍යොතිර්විද්‍යාව ලබා ඔබ ජන්මපත්‍රය පරික්ෂා කරන ඔබ කල යුතු දේ කුමක්ද, නොකල යුතු දේ කුමක්ද, ඔබට මොනවද ලැබෙන්නේ නොලැබෙන්නේ මොනවාද කියලා හරියට ඔබගේ ජීවිත සටහනේ චක්‍රය කොහොමද රෝගී තත්ත්වයන් වලින් මිදෙන්නේ, ඒ වගේ දේවල් පුද්ගලික පලාපලකේ බලලා ඔබට ලැබෙන දේවල් මොනවද, ඔබට ලැබෙන නෝන මහත්ය කොහොමද, දරුපිට කොහොමද, ඔබේ පෙරපින් මෙලොපින් කොහොමද තත්ත්වය කියලා දැනගන්න ඔබගේ ජන්මපත්‍රානුකූලව ඒක පුද්ගලික ජන්මපත්‍රය අනුව දැනගැනීම හැකියාව තියෙනවා පෞල ජ්‍යොතිර්විද්‍යාව ලබා. නමුත් මේ මම ප්‍රකාශ කරන්න හදන්නේ ඔබට දරුවනේ ඔබ ලග්නාධිපති කියනවා වූ මේ ග්‍රහතුමා කුජ ග්‍රහතුමා තමයි ඔබගේ ලග්නාධිපති ග්‍රහතුමා හැටියට සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඔබ මේ කුජ ග්‍රහතුමා ලග්නාධිපතිය වුණාම මේ සටන් කාමී කෙනෙක් තමයි කුජ ග්‍රහතුමා කියලා කියන්නේ. ග්‍රහලවේ ඉන්න සෙම්පතියා, ඒ වගේම රුමේ යුද්ධවියා, යුද්ධයට අධිපති, සේනාධිපති යන නායකයා වැනි සටන් ග්‍රාමී ගතියක් තියෙන ග්‍රහතුමෙක් තමයි අඟහරු ග්‍රහතුමා කියලා කියන්නේ. එතෙන්දී ඔබගේ මේ ශරීර පංචස්කන්ධය අර මේ නිතරම උෂ්ණ වැනි දේවල් ඇතිවීමේ ඉඩකඩ ගොඩක් දිරට තියෙනවා. තමන් උපන් තත්වයට වැඩිය උසස් වෙන තත්ත්වයක් පවතිනවා. තමන් උපතේ ඉඳන් හිටිය තත්ත්වයට වැඩිය මේ මේෂ ලග්නෙන් උපන් අය ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඉදිරියට යන ගතිය වැඩි දියුණු වෙන තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ඒ වගේ තමයි ඔබගේ ඡේදවන්තකම, ඒ වගේම කඩිසරකම ඔබට තියෙනවා. ඒ වගේම තමයි ඔබට අර උමනා වෙලාවට උමනා කරන දේ අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ දෙයක් තියෙනවා කියන්න කොහොම යම් දෙයක් ඒක ඔබට උමනා වෙලාවට අනිවාර්යෙන් අවශ්‍යමයි. ඒක ඒ වෙලාවට අවශ්‍ය නැත්නම් ඔබට ඒක වැඩක් නැහැ. ඔබ කොහොම හරි ඔබට ලැබෙන්න ඕන දේ, ඔබට ලබා ගන්න උමනා දේ ඔබ කෙසේ හෝ ලබා ගන්නවා. ඒ කියන්නේ ඔබගේ උමනා දේ Tamanට ඕන වෙලාවට අනිවාර්යෙන් Tamanට ඕනි කියන අදහස ඔබගේ තියෙනවා. ඒ නිසා ඒක Tamanට ලබා ගන්න පුළුවන් වෙලාවට ඒ ලබා ගන්න දේ කෙසේ හෝ Taman ලබා ගන්න ඕනි කියන මතයේ ඉන්න නිසා ඒ වගේ ජය ගන්නත් පුළුවන් අනිවාර්යෙන්. ඒ වගේ තමන්ගේ අදහස් උදා තියෙන ඒ විදිහට තමන් අනිවාර්යෙන් තමන් අර කැමැති දේ අනිවාර්යෙන් තමන්ට ලබා ගැනීම හැකියාව නිහත වශයෙන්ම මේෂ ලග්නෙන් නම් උපන්නේ ඔබගේ ජීවිතේ යන්න තියෙනවා. ඒ වගේ ගොඩක් දුරට මේ මේෂ ලග්නෙන් උපන්න අය සාමාන්‍ය මට්ටමකට ඉදිරියට යන ගතිය තියෙන හොඳ අපි කියනෝනේ දැන් කියනවා හොඳ අයිඩියා එකක්. හොඳ අයිඩියා එකක්, හොඳ සැලසුමක් මොහොන් තුල තියෙනවා. මොහොන් තුල හොඳ අයිඩියා එකක්, හොඳ සැලසුම් මොහොන් ළඟ තියෙනවා. කෙසේ හෝ මම ඉදිරියට යන්න ඕනේ කියන ආසාව. ඒ වගේම තමයි සැප පහසුකම් ලබා ගන්න ඕනේ, ලැබීම් සැප පහසුකම් ඇතුව ජීවිතය ගත කරන්න ඕනේ කියන මේ අදහස විශේෂයෙන්ම තියෙන කට්ටිය තමයි මේෂ ලග්නෙන් උපන්න අය. ඒ වගේම තමයි ඔබට ඒ වගේම සැප පහසුකම් ලැබෙනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබගේ තියෙන සැප පහසුකම් අනුන්ට කැප කරන්න ඔබ අනුන්ට දෙන්න කිසිසේත්ම කැමති නැහැ. මේෂ ලග්නෙන් නම් උපන්නේ ඔබගේ තියෙන සැප පහසුකම් කිසිම දෙයක් අනිවාර්යෙන් අන් අය වෙනුවෙන් කැප කරන්න ඔබ කිසිසේත්ම කැමති නැහැ. ඔබේ සතුට අන් අයට දෙන්න ඔබ කැමති නැහැ. ඒ වගේම තමයි උමනා කරන දේ උමනා වෙලාවට ඔබ ලබා ගන්නවා. තේම තමයි ඔබ කීර්ති ප්‍රශංසා ලබා ගන්න ඔබ හිතේ
හොඳ ආසාවක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න ඕනේ, ඉදිරියට යන්න ඕනේ, හොඳට ඉන්න ඕනේ, සමාජයේ හොඳට තමන්ගේ නම ඉස්සරහට අරන් යන්න ඕනේ, තමන් කරන දේවල් වලින් ඉස්සරහට යන්න ඕනේ කියන අදහස ඔබගේ තියෙනවා. මේ කීර්ති ප්‍රශංසා ලබා ගන්න අදහස් තියෙනවා, කැමැත්ත ඔබට වැඩි නිසා. හැබැයි ඒ වගේම තමයි ඔබ ඒ ආසාව තියෙන නිසාම ඔබ ඉදිරියට යනවා. ඒ ආසාව තව තවත් මේක බලන කෙනෙක් ඉන්නවා නම් තව තවත් වැඩි දියුණු කරගන්න කීර්ති ප්‍රශංසා ලබාගෙන ප්‍රසිද්ධිය ලබාගෙන මම ඉදිරියට යන්න ඕනේ මොන විදිහෙන් හරි කියලා හිතෙන් ගන්න. ඔබ අනිවාර්යෙන් ඒ කැමැත්ත නිසාම ඔබගේ ආසාව නිසාම ඉදිරියට යන ගතිය ජය ගන්න මාමයි. ඒ නිසා ඔබගේ පෞලේ ජ්‍යොතිර්වේදියා ලබා මේ කියන දේ තව ටිකක් ඉස්සරහට අරන් යන්න ඔබ සූදානම් වෙන්න, ගවේෂණශීලීව යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔබ පුරුෂයෙකු නම් ඔබ කොයිතරම් කාටවත් ඔබ ඔලුව පහත් කරන්න කැමති නෑ, 2.50 වෙන්න කැමති නෑ, කාටවත් නැමෙන්න කැමති නෑ, කවුරුවත් ඔබ පහත් කරලා කතා කරනවට ඔබ කැමති නෑ. හැබැයි කවුරු ලොක්කා කිව්වත් ඒ කොයි ලොක්කත් ඔබට එකයි. කවුරු ලොක්කා කිව්වත් ඔබ තමයි ලොක්කා ඔබේ මන්දේ. හැබැයි ඔබ එක්කෙනෙකුට නැමෙනවා. කාටද? ඔබ පුරුෂයෙක් නම් ඔබ විවාහලා ඉන්න බිරිඳට ඔබ විෂ නමනවා කියලා කියන්නේ මේ වඳිනවා කියන එකවත් නෙමෙයි. අර අපි හිතමුකෝ කවුරු කියන දේ ඇහුවේ නැත්තත් තමන්ගේ ස්වාමි දිනේ කියන දේ, තමන්ගේ නෝනා කියන දේ, තමන්ගේ බිරිඳ කියන දේ අහනවා. ඒ පුරුෂයෙකුන් නම්. හැබැයි භාර්යාවක් නම් ඒත් එහෙම තමයි. භාර්යාවක් නම් තමන් වෙන කවුරු කියන දෙයට ඉස නැඹුවේ නැත්තත්, වෙන කවුරු දෙය කියන දේ ඇහුවේ නැත්තත් තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන් ඉස නමනවා. ඔහු කියන දේ පිළිගන්නවා. ඔහු කියන දේ අහනවා. ඔහුට අවනත වෙනවා. අන්න ඒක මේ මේෂ ලග්නයෙන් උපන් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව පිරිමියෙක් නම් තමන්ගේ ස්වාමි ධානයට අර කාට ඉස නැඹුවේ නැතත්, කවුරු කියන දේ ඇහුවේ නැතත් ස්වාමි දින කියන දේ අහනවා. පුරුෂ ස්වාමි දිනියක් නම් අනිවාර්යයෙන්ම කවුරු කියන දේ ඇහුවේ නැතත්, කවුරු පිළිගත්තේ නැතත් තමන්ගේ ස්වාමියා කියන දේ ස්වාමියාට අවනත වෙනවා. බිරිඳ ස්වාමියාට අවනත වෙනවා. ඒ වගේම තමයි ස්වාමියා බිරිඳට අවනත වෙනවා. මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණයක් තමයි මේ මේෂ ලක්ෂණ උපන් දරුවන්ගේ තියෙන්නේ. ඒ වගේ තමයි කිසි කෙනෙකුට ඔබ යටහත් පහත් වෙන්න කැමති නෑ. සේම ඔබ ටිකක් මේ වාද විවාද වලට මේෂ ලක්ෂණ උපන් ඔබ ගොඩක් දුරට මේ වාද විවාද කරන්න ඔබ කැමති නැහැ. හේතුව මොකද කියලා කියන්නකො. ඔබට වාද විවාද කරන්න බැරි කමක් නැහැ. ඔබට වාද විවාද කරන්න හොඳට පුළුවන්. හැබැයි ඔබ ඇයි මේ වාද විවාද වලට කැමති නැත්තේ කියලා ගත්තොත් එහෙම ඔබ කැමති නැත්තේ ඇයි? ඔබ යම් හේකින් හරි වාද විවාද කරලා එතනින් ඔබ මොන විදියෙන් හරි පෙරදුනොත් වෙන අය වගේ නෙවෙයි. ඔබ වෙන මොන විදියෙන් හරි ඒ වාදයේදී පෙරදුනොත් ඔබට ආවේග විසිරිකම එනවා. ඔබට රණ්ඩු සරවල් වෙන්න උනත් ඔබ පස්සට යන්නේ නැහැ. රණ්ඩු සරවල් කරගන්නොත් ඔබ පස්සට යන්නේ දෙවතාවක් හිතන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් ඔබට මේ බඩගින්න කියන එක තියෙනවනේ. ඔබට බඩගින්න කියන එක මේ ගොඩක් දුරට විවිධාකාර අය ඉන්නවා. එක සමාන උදේට කෑවොත් ඒ හවසට කනකම් එයාට ඉන්න පුළුවන්. දැන් ඔබට මේ බඩගින්න කියන එක ටිකක් ඉවසන්න හරි අමාරුයි. කුසගින්න කියන එක ඔබට ඉවසන්න ටිකක් හරි අමාරු තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් මේ මේෂ ලග්නෙන් උපන් දරුවන්ට මෙන්න මේ ගති ලස්සන තියෙනවා. මේෂ ලග්නෙන් උපන්නේ නම් ඔබ අර ඔබට ආහාරය ගන්න ඕන වෙලාවට, ඒක බොන්න ඕන වෙලාවට, මොනවා හෝ දේ ඔබට ගන්න වෙලාවට ඒක ගන්න ඔබට ඕනිමයි. මොකද හේතුව තමයි ඔබට මේ අර බඩගින්න ඉවසන්න බෑ. ඒ වගේම තමයි ඔබට නිතරම මොනවා හරි තමන්න තියෙනවා නම් මොන හරි නිතරම වුණත් කකා ඉන්න පුළුවන්. අපි කියමු බිස්කට් එකක් කනවා, ඒකක් බොනවා, ටික වෙලාවක් ගියොත් බීම එකක් කවුනොත් බීම එක බොන්න පුළුවන්. ඔහොම ඉන්න අතරතුරේ කවුරු හරි කොකිස් එකක් කේක් කෑල්ලක් වගේ දුන්නොත් ඒකත් කන්න පුළුවන්. ඒ වගේ තව ටික වෙලාවක් ඉන්නකොට තව කිරි දෙයක් හදලා දුන්නොත් ඒකත් බොන්න පුළුවන්. ඒ මොනවා හරි මම ඔබට ටික ටික දුන්නොත්
කඩේ ඒක වෙලාවක් හොරවන්න නැතුව ඔබට ටික ටික වුණොත් ඔක කන්න හැකියාව තියෙනවා. මොකද ඔබට කුසගින්න ඉවසන්න බැරි නිසා. ඒ වගේම තමයි ටිකක් අර ඔබට කියලා ගති විශේෂ ගතියක් තියෙනවා මේ මේෂ ලග්නෙන් උපන් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ඔබගේ ටිකත් උජ්ජත්තිකම මාන්නේ රෙස්පොට් එක උජ්ජත්තිකම මාන්නේ රෙස්පොට් එක කියලා කියන්නේ මොකක්ද දන්නවද දරුවනේ? ඔයගොල්ලන්ට බනිනව නෙමෙයි ආඩම්බරකම. ඔබලක හරි ආඩම්බරයි. ඔබලක හරි ආඩම්බරකම රෙස්පොට් එක දිනනවා නිතරම. ඒක ස්ත්‍රීද පුරුෂද නැහැ. ඒක කුඩා දරුවද ලොකු දරුවද නැහැ. ලොකු කුඩා ભેදයකින් තොරව ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ඔබේ අර රෙස්පොට් එක මාන්නේ තියෙනවා. ආඩම්බරකම තියෙනවා. මේක නරකට කියනවා නෙමෙයි. නරකට කියනවා නෙමෙයි. හේතුව තමයි අර නරකට කියනවා නෙමෙයි. මේවා තියෙන්න ඕනේ ජීවිතයක් ගත කරනකොට ජීවිතේට මනුස්සයන්ට අවශ්‍යයි මේවා. ආඩම්බරකම රෙස්පොට් එක මාන්නේ ඔබ ටිකක් මේ මහා පරිමාණයේ දේවල් පසුපස්සෙන් ගිහිල්ලා මේ ඔක්කොම බදා ගන්න ඕන කියන අදහසක් ඔබේ නැහැ. ඔබ සුළු සුළු දේවල් ඔබට හිතන මහා පරිමාණ ව්‍යාපාරයක් කරන මිනිස්සු කොච්චර දැක්කත් ඔබට ඔබ ඒවා නිකන් කරේ දාගෙන ඔබ නිකන් වෙහෙසෙන්න ඔබ කැමති නැහැ. ඔබ සුළු සුළුෙන් හරි දේවල් කරන්න. සුළු සුළු දේවල් වලට ඔබ කැමතියි. සුළු සුළු දේවල් වලට කැමතියි. ඒ වගේම සුළු සුළු දේ කරන්න ඔබ කැමතියි. ඒ වගේම තමයි ටිකක් අර ඒ වුණාට මහා ව්‍යාපාර කටයුතු ඔබට පවත්වාගෙන යන්න උනත් හැකියාව තියෙනවා. මහා ව්‍යාපාර කරන දේවල් උනත් පවත්වාගෙන යන්න තියෙනවා. නමුත් ඔබට තියෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් නම් සාමාන්‍ය දෙයක් නම් ඔබ ඒක හරියට ලිමිට් එකට රූල් එකට කරගෙන යනවා මිසක ඔබ මහා දේවල් අල්ලා ගන්න ඕනේ කියලා ඒක පසුපස හමාගෙන ගිහිල්ලා නිකන් මහන්සි වෙන්නේ දාඩිය දාගන්න වෙහෙස වෙන්න ඔබ කැමති නැහැ. සුළු සුළු දේෙන් කරලා හරි ඔබගේ ගමන යනවා කියන අදහස තමයි තියෙන්නේ. විශේෂයෙන් ඔබට විශේෂයෙන් මේෂ ලග්නෙන් උපන්නේ දරුවන්ට ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව ඔබට මේ කියන්නේ ඉවසීම ටිකක් අඩු ගතිය තියෙනවා. සාමදානයට ඔබ කැමති නැති ගතිය තියෙනවා. වාදී වලට ගියොත් එහෙම ඔබ යනවා නම් පරිස්සමෙන්. මොකද ඔබට හොස්සලගේ මැස්සා වගේ යන්න බැරි ගතිය එනවා. වාදී විවාද කරනකොට එතෙන්දී රණ්ඩු සරෝල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට ගියොත් ඔබ පරාද වෙන්න කැමති නැහැනේ ඔබ. ඔබ කැමති කොතනට ගියත් මොන වැඩේ කරත් ඔබ ජය ගන්න තමයි කැමති. ඔබ පහත් කරලා කතා කරනකොට කිසිසේත්ම කැමති නැති කෙනෙක් තමයි. ඒ නිසා මේ ඒ වගේම පරිස්සම් වෙන්න. එතකොට ඔබගේ සෞඛ්‍ය දත්තෙන් ගත්තොත් එහෙම මේෂ ලග්නෙන් උපන් ඔබ විශේෂයෙන් උණ හැමරිසාව හැදුනොත් සෙම හැදුනොත් ඉතා පරිස්සම් වෙන්න. ඔබට සෙම තියෙනවා. ඔබට පීනස් සමාරෝ තියෙනවා. ඔබ නිතරම මේෂ ලග්නෙන් නම් උපන්නේ කිමුන් යන කෙනෙක් වෙන්න පුළුවන්. පොඩි පින්නක් ලැබුණොත් මේ නායෙන් හොටු තියර ගලන්න පුළුවන්. අපි හතිගතිය තියෙන්න පුළුවන් ඔබට. ඒකම ඔබට උණ හැදෙන්න පුළුවන්. උණ සන්නිපාත හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මොලේ මැලරියාව මොලේ සම්බන්ධව මොලේ ලෙඩ ඇතිවීම ඉඩකඩ ගොඩක් තියෙනවා ඔබට. ඒ වගේම බඩේ අමාරු බඩ එකක්කම තුන්ටි අමාරු ඒ වගේම මුත්‍රාශය ගල් හැදීම ඒ වගේම දේවල් දෝෂ ඇදීමේ බඩේ හට ගන්නා රෝග ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම සැලකිලිමත් වෙන්න. ඔබට විශේෂයෙන් නින්ද නොවන ගතිය ඇතිවීම ඉඩකඩ තියෙනවා. මේෂ ලග්නෙන් නම් ඔබ උපන්නේ නින්ද නොවන ගතිය ඔබට ඇතිවීම ඉඩකඩ ගොඩක් දුරට තියෙනවා. ඒ වගේම ඔබ අවුවේ මහා ලොකුවට මහන්සි වෙන කෙනෙක් නම් ඉතා කල්පනා වෙන්න. ඒ වගේම හොඳට නිදිමරාගෙන රියදුරු ධාවනය කරන රියදුරු මහතෙක් නම් ඒත් කල්පනාවෙන් යන්නේ. ඇයි කල්පනා වෙන්න කියලා කියන්නේ? ඔබ මහන්සි වෙනකොට ඇයි කල්පනාවෙන් ඉන්න කියන්නේ? ඔබ අවු වැඩ කරනවා නම් ඇයි ඔබ කල්පනාවෙන් ඉන්න කියලා කියන්නේ? ඔබට කලාන්තේ ගතිය එනවා. ඔබට සිහිනති ගතිය එනවා. ඒ නිසා ඉතා පරිස්සමින් කටයුතු කරන්න. මේ විශේෂයෙන් රියදුරු මහතුරු කියලා කියන්නේ නිදිමරාගෙන යනවා. දවස වේසිලා පහපාර යන්නේ. එයාට කලාන්ත ගතිය එන්න පුළුවන්, කැරකිල්ල එන්න පුළුවන්. යව් වැඩ කරන කම්කරු මහත්තුරු ඉන්නවා, නෝනලා ඉන්නවා. මේ අයටත් එන්න පුළුවන් කැරකිල්ල, කලාන්ත ගතිය එන්න පුළුවන්. සිහිනති වීම වාගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් පරිස්සමින් කටයුතු කරන්න. ඔබගේ කුජ කියන ග්‍රහතුමා තමයි ඔබගේ ලග්නාධිපතියා. ඔබ ඒ වගේම ඔබගේ බාධක ග්‍රහය හැටියට තියෙන සනි ග්‍රහතුමා. එහෙනම් බාධක ග්‍රහයාගේ දවසක
ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ගලක් මණිකක් පළදිනවා නම් ඔබ පාෂාණ මණික් පාෂාණමක් ඔබ පළදිනවා නම් රතු මණික් රෙඩ් කොරල් කියන මේ මණික් පළදින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපතියම තමයි අටාධිපතිය වෙන්නේ. ඔබගේ ලග්නාධිපතිය තමයි අටාධිපතිය වෙන්නේ. එතකොට ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදී මහත්මයා හැමෙලා ඔබ දැනගන්න ඔබ විමර්ශන ගවේෂණශීලීව ඉන්න ඇයි මේස උසඹ මිථුන කටක සිංහ පහයි කන්‍යා තුලා වෘශ්චික එහෙනම් අටවැන්න ඔබේ කවුද? වෘශ්චික රාශිය කියලා කියන්නේ කුජ ග්‍රහතුමාට අයිති රාශිය. එතකොට ඔබගේ උප්පත්ති කේන්ද්‍රය බලන්න මේ ලග්නාධිපතියා වෙන කුජ ග්‍රහතුමා මොන රාශියකද ඉන්නේ? පාපී ග්‍රහයෙක් වෙලා ඉන්නවද? සතුරු ග්‍රහයෙක් වෙලා ඉන්නවද? නීච ග්‍රහයෙක් වෙලා ඉන්නවද උපතේදී? අන්න දැනගන්න ඕනම දේ. ඇයි මොකිය? ඔබගේ ලග්නාධිපතියම ඔබගේ අටාධිපතිය වෙලා ඉන්නවා. 2 4 8 12 තැන්පත් වෙන ඕනම ග්‍රහතුමේ කසුබ පල් දෙනවා. එහෙනම් ඔබගේ අම්මා වගේ තාත්තා වගේ උදව් කරන ඔබගේ අධිපතිය කියලා කියන ග්‍රහතුමා අඟහරු ග්‍රහතුමා අටාධිපතියත් වෙනවා. ඒ නිසා ඒ අටාධිපති ග්‍රහතුමා ළමංගේ ලග්නාධිපති ග්‍රහතුමා මොන රාශියද තැන්පත් වෙන්නේ? එතකොට විශේෂයෙන්ම ඔබ ජීවිතය ගත කරන කාලයේදී අඟහරු ග්‍රහතුමා දසාවන් අතුරු දසාවන් වලදී මාර්වීම් ගෝචර වීම වෙනවා. මෙන්න මේ කාලවලදී මොන රාශියක තැන්පත් වෙනවද? උපතේදී මොන රාශිය තැන්පත් වෙනවද? මොන ස්පුටයක තැන්පත් වෙනවද? මොන නැකතක බලය පිහිටනවද කියලා දැනගෙන හරියට ඔබ ගියොත් ඔබට හොඳ ගමනක් යන්න පුළුවන්. මේෂ ලග්න උපන්දරුව වාසනා ගුණය තියෙනවා. ඔබ හිමින් ඔබේ ගමන යන ඕනවට වැඩිය ඕනම දෙයක් හිතන්නේ නැති යම් ඕනම දෙයක් බැලන්ස් කරගෙන යන්න පුළුවන් අය ආගම දහම වෙනුවට තමන්ගේ ආගමානුකූලව යම් මට්ටම ඕනවට වැඩි යන්න නැතුව යම් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ඒ ආගම වැඩ කටයුතු කරන ඉදිරියට යන හොඳ දැක්මක් තියෙන දරුවෝ. ඒ නිසා මේ කියන ඔබගේ අයහපත් දේවල් මගහරවාගෙන ඉදිරියට ගියොත් ඔබට අනාගතයේ සඵල කරගන්න පුළුවන්. ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා මේට වැඩිය පලාපලයක් දැනගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ නිසා ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා මීට වැඩිය පලාපලයක් දැනගෙන අනාගතේ සඵල කරගන්න ඉදිරියට යන්න හැමදාම සතුටෙන් ඉන්න හැමදාම පින්දහම් කරන්න. මමයි ලොක්කා කියලා හිතන්න එපා. මමයි දන්නේ කියලා හිතන්න එපා. ඔබ නිතරම අපි හැම වෙලාවම හැම මොහොතෙම දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා හිතන්න. හිතුවොත් ඔබට මේ ජීවිතේ සතුටෙන් ජීවිතය ගත කරන්න පුළුවන් වෙනවා. ප්‍රශ්නයක් එනවා ඔළුවට බර වෙනවා, නිදා ගන්න එපා. ඔබ මොකද කළ යුතුයි? නිදා ගන්න නැතුව ප්‍රශ්නේදී hina වෙන්න, සතුටු වෙන්න. එතෙන්දී මේෂ ලග්නයෙන් නම් ඔබ උපන්නේ ඔබගේ ජීවිතය සඵල කරගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා. මේ කියපු කරුණු කාරණාත් එකතු කරගෙන ගවේෂණශීලීව පවුලේ ජ්‍යොතිර්වේදී මහත්මයා මුණ ගැහිලා ඉදිරියට යන්න කියන එක ඔබට මා සඳහන් කරනවා. මේෂ ලග්නෙන් උපන් සියලු දරුවන්ට තෙරුවන් සරණයි.